ආයිබෝවන් සාක්‍ය වංශ නාලිකාවෙන් අද 2026 ජුනි මාසයේ පොසොන් පොය දවසේ අපි ආවා පුරාණ බම්බා විහාරය හොයාගෙන. මේ බම්බා විහාරයේ තියෙන්නේ කුරුණෑගල ඉඳලා මහනුවර මාර්ගයේ එනකොට මාවතගම නගරයට කලින් ඔබට හමු වෙනවා මේ කටුපිටිය කියන මේ ප්‍රදේශය. අන්න එතනදී මේ දකුණු පැත්තට හැරෙන පාර තියෙනවා. එතන පුරාණ බම්බා විහාරය කියලා මේ පෝරුවක් මේ වගේ සවි කරලා තියෙනවා. නමුත් ඒ පාරේ කිලෝමීටර් 3යි කියලා සඳහන් කරත් ඒ පාරේ ටික දුරක් යනකොට පසුගිය දිත්තා සුලිකුණාටුවට මේ පාර සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. කඩාගෙන ගිහලා ඒ පාරේ එන්න බෑ. ඒ නිසා අපි මේ ආපහු හැරිලා මේ වල්පොල කන්ද ඒ වගේම ඉඳුල්ගොඩ කන්ද කියන ප්‍රදේශයේ ඒ ගම්මාන හරහා තමයි ආවේ මේ ස්ථානෙට. ඉතාමත්ම දුෂ්කර මාර්ගයක්. මේ මාර්ගයේ හරහා තමයි ආවේ. ඇවිල්ලා මේ ස්ථානෙට අපි ආවා. මේ අද මේ ස්ථානයේ වැදගත්කම ඔබට ඉදිරිපත් කරනවා. ඉතාමත්ම ඔබට පේනවා ඇති මේ කන්ද නාය ගිහිල්ලා තියෙනවා. බලන්න මෙන්න මේ අරතින් ඒ එන මාර්ගයේ ওই විදිහට තමයි අවහිර වෙලා තියෙන්නේ. ওই පස්සේ ඇවිල්ලා තමයි මාර්ගය සම්පූර්ණයෙන් අවහිරලා තියෙන්නේ. ඒ නිසා අපි අනිත් පැත්තෙන් තමයි ආවේ. විශාල දුරක් ගෙවාගෙන මේ ස්ථානට ආවා. මේ ස්ථානයේ වැදගත්කම ඔබට පෙන්눔 කරන්න මේක ඉතාමත්ම වැදගත් ස්ථාන බම්බා විහාරය කියන්නේ. ඔබ අහලා ඇති මේ බම්බා රජතුමා කියන්නේ කවුද කියලා. මේ තමයි අපේ කුවේණියගේ පියාණන්. එහෙමනම් කුවේණිය කියන්නේ අපිට උගන්වලා තින්නේ යක්ෂ ගෝත්‍රික කාන්ද යක්ෂණියක් කියලානේ. යක්ෂණියක් නෙමෙයි. එහෙමනම් යක්ෂ ගෝත්‍රික සැජ්ජිනා. එහෙම නැත්නම් රජතුමෙක්ගේ දුවණියක්. එහෙනම් රජකුමාරිකාවක්. ඒ නිසා අපි මේ ඉතිහාසය හොයන්න ඕන. මේක තමයි අපේ සත්‍ය ඉතිහාසය. එහෙනම් අපි යමු මේ බම්බා විහාරේ මෙන්න මේ ආකාරයෙන් යන්න තියෙනවා. අපි යමු ගිහිල්ලා බලමු මේ ඓතිහාසික වැදගත්කම කොතරම්ද කියලා. ලස්සන ජලාශයක් තියෙනවා. ලස්සන වැවක්. ඔබට පේනවනේ අර කන්ද නාය ගිහිල්ලා තියෙනවා. ඒ කන්ද පහලින් එහා පැත්තට නාය ගිහිල්ලා තියෙනවා. මේ පාර අවහිර වෙලා තියෙන පස්සේ තමයි. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට යන්තම් පිළිසකර කරලා තියෙනවා. එන්න පුළුවන් විදිහට ඔබ මේ වැව අයිනේ මේ පාර දිගේ එන්නේ. එනකොට ඉදිරියට යන්න තියෙනවා. ගිහිල්ලා අපි බලමු මේ කොහොමද මේ විහාරස්ථානයේ පිහිටීම, ඒ වගේම ඓතිහාසික වටිනාකම, පුරාණ නටමුන් මොනවද තියෙන කියලා බලමු. මේ තමයි බම්බා විහාරය. අපි යමු ඉදිරියට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ දැන් පොඩ්ඩක් මේ වනයේ ඇතුළට යන්නේ. මේ විදිහට යන්න මේ ස්ථාන පසු කරගෙන හොඳට මතක තියාගන්න මේ තියෙන. හැබැයි මෙතන මුල පූර්වක් සවි කරලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙන්නේ මේ 15ක පොයට පමණයි මේ ස්ථානේ විවෘත කරන්න කියලා. ඒ නිසා ඔබ එනවා නම් ඒක හොඳ අවබෝධයක් තියාගෙන එන්න. එතකොට තමයි මේ ස්ථානේ නරඹන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා ස්වාභාවික පොකුණක්. මේ පොකුණත් බලලා ඉදිරියට ගමන් කරන්න යනකොට ඉදිරියේදී හම්බ වෙන පඩිපෙලක්. මේ පඩිපෙලේ දිගේ කන්ද තරණය කරන්න ඕන. ඔබට මම මේ කතාවක් කියන්නම්. අහලා ඇති නේද ඔබ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයින් දෙදෙනා. මේ වෙළඳ දෙබෑයින්ට තමයි ගෞතම බුදු පියාණන් වහන්සේ කේස ධාතු දුන්නේ. මේ කේස ධාතු දුන්නාට පස්සේ මේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයින්ගේ හිතවත් වෙලෙන්දෙක් හිටියා කනක වෙලෙන්දා. මේ කනක වෙලෙන්දරත් එක කොටසක් දුන්නා කේස ධාතු. මේ කනක වෙලෙන්දා ඒ කේස ධාතු අරගෙන ඇවිත් මාවතගම් ප්‍රදේශයට තමයි එන්නේ. ඒ ප්‍රදේශයේ බාරව එදා ප්‍රාදේශීය රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා තමයි බම්බා රජතුමා. මේ බම්බා රජතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මාවතගම අරම්පල ගමේ මකුලාන රජමහා විහාරය ඉදි කරන්නේ.
මේ මකුලාන රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙන්නේ එදා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ගෙන් කනක වෙලෙන්දාට ලබා දුන්නු කේස ධාතු. ඒතර ඔබට පේන ඇති මේ ස්ථානයත් මාවතගමට ඉතාම ආසන්නව පිහිටලා තියෙනවා. මේ තමයි බම්බා රජතුමාගේ බල ප්‍රදේශය. අපි කන්ද නැගලා ආවා මේ විහාරස්ථානයේ ලෙන් විහාරයක් තමයි තියෙන්නේ. කටාර කටුකු ලෙනක මේ විහාරය ඉදි කරලා තියෙනවා. ඔබට පේන ඇති ඉදිරියෙන් තියෙන ලොකු කන්දක්. මේ කන්දේ අනිත් පැත්තෙන් තියෙන කන්දේ තමයි මේ ලෙන පිහිටලා තියෙන්නේ. අපි මේ ස්ථානේ දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඔබට මේ ලෙනේ ඇතුලේ පිහිටි ඒ ඉදිකිරීම ඔබට පෙන්වන්නම්. අපි බලමු ලෙන ඇතුලට ගිහිල්ලා. මේක තමයි බම්බා විහාරය. සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියෙම වැඩ ඉන්නවා. ඒකම තවත් ප්‍රතිමා වහන්සේ දෙනමක් සඳහා මේ ඉදි කරලා තියෙනවා. ඔබට පේනවා ඇති පැරණි චිත්‍ර මේ විත්‍ය පුරාවටම විත්‍ය පුරාවටම ඇඳලා තියෙනවා, සිතුවම් කරලා තියෙනවා. මේවා ඉතාමත්ම ළඟින් සමීපව නිරීක්ෂණය කරොත් මොනවද තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒක බාරදූර කාර්යයක්. ඒ වගේම මේ ලෙනේ මුදුනේ ඔබට පේන ඇති චිත්‍ර සිතුවම් කරලා තියෙනවා. මේ නෙළුම් මල් පෙති නෙළුම් මල් ආකාරයෙන් තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. මේක මම දැකලා තියෙනවා ගොඩක් ස්ථානවල මේ ආකාරයෙන් සිතුවම් නගලා තියෙනවා. අපි බලමු අනිත් පස්ස මොනවද චිත්‍ර නිරූපණය කරලා තියෙන්නේ කියලා. පේනවා සංඝයා වහන්සේලා පිරිසකදී චිත්‍ර සිතුවම් කරලා තියෙනවා. ඒ වගේම මලක් පෙන්වුම් කරලා ඒ මල එකම ආකාරයෙන් තමයි මේ තියෙන්නේ. ඒකම නෙළුම් මල් මෙතන 3ක් තියෙනවා දැක ගන්නට. ඒ වගේම තව පහළින් තවත් සංඝයා වහන්සේලා වැඳ නමස්කාර කරගෙන ඉන්න ආකාරයේ සිතුවම් පේනවා. මෙතන හිඳි පිළිමයක් ස්ථානගත කරලා තියෙනවා. ඒකම මේ තියෙන මෙතන ඔබට පේන ඇති අර තියෙන්නේ ගල්ලෙන් බිත්තිය. ඒක ඉදිරියෙන් තමයි මේ මැටි ආලේපේ මේ විදිහට සකස් කරලා මේ චිත්‍ර සිතුවම් කරලා තියෙන්නේ. බම්බා විහාරයේ ගවේෂණ කටයුතු අපි අද මේ විදිහට අවසන් කරනවා. නැවතත් අපි ඔබව මේ වගේම වැදගත් ස්ථානයකදී තොරතුරු සමග හමු වෙන්නම්. මේ තමයි බම්බා රජතුමා ඉදි කරන ලද බම්බා විහාරය. ඔබ මේ ස්ථානයට එන්න, ඇවිත් මේ ස්ථානේ නරඹන්න. තව කාලයක් යනකොට මේ ස්ථාන විනාශ මුඛයට ලං වෙන්න පුළුවන්. පසුගිය දික්ටා සුළුකුණාටුවෙන් ඔබට පේනවා ඇති මේ කඩාගෙන ගිහිල්ලා තියෙන මේ පස් ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා මේ විදිහට විනාශ වුණොත් මේ ස්ථාන තවදුරටත් හැකගැන්වීමට අවකාශය නැති වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් ඇවිල්ලා මේ ස්ථාන නරඹන්න. මේවා ඉතාමත්ම වැදගත් ස්ථාන. කුවේණියගේ පියාණන් බම්බා රජතුමා විසින් ඉදි කරන ලද බම්බා විහාරය. ඔබ සැමට තෙරුවන් සරණයි.